මේ ඇයි මොකද අදලංගොට මාත් එක්ක කොහොම තරහ වෙලා ඉන්න බැරි වෙයි. ඔය ඉක්මනට මාත් එක්ක යාළු වෙයි. ඒ මොකටද මං ඔයා එක්ක යාළු වෙන්නේ ඊයේ රෑ ඉඳන් මං ඔයා එක්ක තරහ වෙලානේ හිටියේ ඒ වුණාට මං අද පොඩි බඩක් ගෑනලා තියෙන්නේ. මේක දැක්කනම් ඔයා යාළු වෙයි. අනේ මේ ඔයාගේ සේරම මරිසි මන් දැන් දන්නවා ඔයාගේ එක එක සුපිරිත්තන් දාලා මාව යාළු කරගන්න වෙන්නේ හරි හරි මුලින්ම මං ගෙනාවු තෑග්ග බලලා ඉන්නකෝ. ඊට පස්සේ බලමු අපි ඔයා යාළුද නැද්ද කියලා. ඕන්නේ ඒ ගොනා වික්කා එකපාරක් බලන්නකෝ. ඕන්නේ පොඩ බලන්නකෝ අනේ. කොහොම බලන්න ටන්ටඩන්. අනේ මොකද? මට ලැජ්ජයි ලැජ්ජ මොකද? අපි දින සෙට් කරලා දැන් අවුරුදු ගාණක්. මට ලැජ්ජයි ඔයි තමුසට මේව කියන්නේ මොකද? තමුස දැනගන්නවා තමුසට මම බය නෑ තමුස මහ ලොකු මිනිහෙක් නෙවෙයි මං තමුසට බය නෑ මේ දෝනි අර බඩු වැඩි ඈ. මට වැඩි නෑ ඔයි තමුස හිතන්නේ ඩල් එකකින් එනවා ඔයාට බඩු වැඩි. අල්ලන්න රෝසන් කටවහන තමුසලා එකෙක්වත් මම බය නෑ ඔයි මේ ආදරය ඇතුලේ තියෙන කාන්තා චරිතයේ යටපේ තියෙන වගේ කීමක් ඉටු කරනවා විතරයි. තමුසලා එකෙක්වත් බය නෑ ඔයි මං කාන්තා වගේ කීම ඉටු කරනවා පමණයි. කොල්ල කුජිතයි කොල්ල අනාතයි. Something went wrong මචං. දෝනි කාරක් ගැව්ව කාරකන්නේ භාගයක් ගැව්ව භාග්‍යවන්තයෙක් බෝධරයක් ගැව්ව බෝසත්ෙක් කියලා කතාවක් තියෙනවා. නමුත් අපි තාම ගැව්වේ බියර් දෙකක් විතරයි. හරි ඒ වදම් පදන් අමත පදන් දෝනි ඔයාට නම් දැන් හොඳට පද. අනේ ඔබ කඩහපන් ඉරෝසා. තමුස එනකොට මෙතන මට කියවන්න. මං තමුසට බය නෑ ඔයි. තමුසට මාවේ පාර වෙන එකක් හොයාගෙන බැදගනි. හැබැයි මතක තියාගන්න. තමුසගේ දෙවන මනමාලිට එන්නේ මම. කවුද? මම ඔයි මම. සංසුන් හරි ඔයා චන්දිය අපි දන්නවා චන්දිය සංසුන් වෙන්නකෝ. ඒ වුණාට මට තමුසේ ඕනි. මොකක්? දැන් තමුසේ වෙන එක බඳිනවනේ. තමුසේ කිව්වේ. එතකොට මට දුකයිනේ ඔය. තමුසේ කිව්වනේ මාත් එක හැමදාම ඉන්නවා කියලා. මට හරියටම කියනවා තමුසේ ඉන්නවද නැද්ද කියලා. තමුසේ හැමදාම මගේයි. තමුසේ රොමැන්ටික් මොන්ස්ටර් බලන්නියා. අවුරුදු ගානක් ආදරේ කරනවා. තමුසේ අදමයි මට ඔහම කිව්වේ. නොකියපු කතන්දර ගොඩයි. ඔය හැමදාම රණ්ඩු වලට හේතුවක්. හැමදාම රණ්ඩු. ඉතින් රණ්ඩු. නේ ආදරේ කරනකොට වෙන දෙයක් ගැන කතා කරමු මට ලැජ්ජයි. ඇයි ගෑණියේ? මං දිස්සන්නේ බෑ. ඉතින් මාත් වෙන්න. ඒක නෑ යන්නට මගේ මට සවන්දුකයි. මට සවන්නන්නේ. ඉතින් සිස්සතුගේ පාව දෙන්නේ දැන් ගන්නන්නේ. ඒ සවන්දුල මට නන්න බැරි වුණා දැන් මතක් කරේ. කුල්ලා කුජිතයි කොල්ලා අනාතයි මචං. ඉවරස් කන්න මුදුර නැගලා ඉවරෙදි පූසාගේ 30% නයිට් එකේ බිමට පයින් ගිහුව පෙන්නේ. නමුත් මට මේ කෙල්ලෝ නලවන සබ්ජෙක්ට් එක නම් මට තේරෙන්නේ නෑ මචං. අඬන්නේ මුඹ නලවන්න මට බෑ. මේ අන්නෝ. ඉතින් අපි සිස්සත් සෙකන්ඩ්ස් එක කරමු. ගමේ මිනිස්සු මට hina වෙයි. ඒ වුණාට එතකොට දැන් අඬන එක නවත්තන්න මොකද කරන්න ඕනේ කියන්නෝ. මොකුත් නෑ.
කියන්න මං කියන ඕන දෙයක් කරන්න කියන්න පිසිද්දයි. කරනවද? අනිවාර්යෙන් කරනවා. එහෙනම් අපි අපේ FB account මාරු කරගමු. සිස්සතේ Facebook යතර මොකක් සම්බන්ධයි? ඒව වැඩක් නෑ. දෙනවා account එක. මමත් දෙන්න. ඉතින් අන්න සිස්සතේ දෙනවද නැද්ද? මේ මම ජංජාලයක්ද? ආගේ මේ Facebook එක ගනින් තියාගෙන ඕක බලාගෙන තියාගෙන කාපන්. හෙලෝ නිදිද? වැටෙන දැන් නිින්ද යනවා. කෑල්ලෙක බුම ඇඟ නමල්ගතියක් ඉන්නේ නේද? හරි මම පොඩි විස්තරයක් කියන්න කතා කරේ. මම ඔයාගේ FB එකට ලොග් වුණානේ. ඔයා මට ඊයේ පාස්වර්ඩ් දුන්නේ. දැක්කනේ ඉතින් හංගන්න මොකුත් නැහැ. ඇති වෙනකන් තියන් ඉඳලා දෙනවා. පාස්වර්ඩ් එක 2545S16 නේ. ඔව් 2545S16 නේ. මං හරිනේ. ඔව් ඉතින් ඒක හරි නිසා මට ලොග් වෙන්න පුළුවන් උනේ. ඒක හරි. අග ටික S16 නේ. ඔව් දැන් ලොග් වෙලා ඉවරනේ. ආයෙ මොකටද පාස්වර්ඩ් දාන්නේ? 2545 කියන්නේ ඔයාගේ ID එකේ අග නම්බර් දෙකනේ. මං හරිනේ. ඔව්. එතකොට පාස්වර්ඩ් එකේ S අකුරෙන් කියවෙන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම පුද්ගලයෙක්. ඔයා හිරෝෂා. එතකොට S අකුරෙන් කියවෙන්නේ කවුද? පිස්සුද මේ SS මේ අර ණයාවගේ තියෙන නිසා මේ ලස්සනට. මේ S අකුරෙන් කියවෙන්නේ කවුද? කවුද? ඒ තම්සිකේ සාදුනි S අකුරෙන් සාදුනි. පිස්සුද නෑ? මේ මට බොරු කරන්න එන්න එපා තම්සේ. මම හොඳටම දන්නවා S අකුර දැම්මේ සාදුනි කියන්නේ කියලා. පිස්සුද නෑ? තමුසේ ඔළුව විකාර වෙලා. තමුසේ ඊට වඩා මං ගොම්බුරු ගෑනෙක් කියලා. සඳුනිගේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවාම උපන්දිනේ තියෙන 16 වෙනිදා. ඔයාගේ පාස්වර්ඩ් එක S16 කියන්නේ සඳුනිගේ නමයි උපන්දිනයයි. සම්භාවිතාවයත් එක්ක ගණනය කරලා තාර්කිකව විශ්ලේෂණය කරලා බැලුවාම උපන්දිනේ 16 වීම සමග S කියන්නේ සඳුනිමයි කියලා මට හොඳටම විශ්වාස. අනිත් ගෑනු එක නැටුවා වගේ මගේ කනෙන් රින් ගන්න හදන්න එපා. මෙහෙමනේ ඉතින් මං FB account එක හැදුවේ සඳුනිත් එක්ක සෙට් වෙලා ඉන්න කාලේ. එහෙම මේ පාස්වර්ඩ් එක දැම්මා. ඊට පස්සේ ඒක චේන්ජ් කරන්න අමතක. We are sorry. The number you dialed is busy right now. උල්ල කුජිතයි කොල්ල අනාතයි මචං. පුරාණ පඬිවරයෙක් කියලා දෙනවා විටකොඹේ පින්පතිය 6-4 මුදන්න කුඩා දරුවෙකුන් අතර සැකයක් ඇති වූ විට ඇල්බර්ට් අයින්ස්ටයින් වින්ස්ටන් චර්චිල් ෂර්ලොක් හෝම්ස් පෙරදු විද්‍යාත්මක තාර්කික දාර්ශනික ධර්මයේ සන්නද්ධුවේ කියලා. හෙලෝ යාළුවෝ මේ ඇට් හයිලයිට් ගැහුවම එන්නේ අපේ ප්‍රොෆයිල් එක වැඩිපුර බලන්න නේද? ඔව්. හෙලෝ. එතකොට මේ end to end encrypted එකෙන් chat එක වෙනවනේ. ඒක නම් මං හරියටම හෙලෝ. යේෂ කියන ගෑණි ඇට් හයිලයිට් ගහලා තමසේ මෙන්ෂන් කරලා notification එකක් ආවේ. තමසේ ඒ කියන්නේ විතරම ඒකේ ප්‍රොෆයිල් එක බලන එක නිසා තමයි තමසේ notification එකක් ආවේ. ඒ මදිවට ඒ කීරාද අපි ස්ටෝරි වල තමසේ කියාරියක් පහක්මද? මොකද්ද ඔය මේකේ තේරුම? තමසේ බීනි වටේ ඉන්න ගෑන් ටූන් කරන්නද? දන්නේ නැද්ද ඉතින් ඔය සජෙස්ට් වෙනකොට පේනවා ඉතින් ඕ එහෙම කියලා මං කවදාවත් උන්ට මැසේජ් කරන්න ගියේ නැහැ. අනේ මිනිහෝ මම එන්ක්‍රිප්ටඩ් කරලා මුළු chat එකම බෑකප් කරා. තමසේ ඒකේ ස්ටෝරි 21කටම රිප්ලයි කරලා තියෙනවා. ඒකේ තමසේ බල්ලෙක් ගානකටවත් ගණන් අරන් නැහැ. මේවා දකින්නකොට මට ඉතින් ඒ කාලේ ඉතින් ඔයාව හම්බෙන්න කලින් පොඩ දන්නේ නැද්ද? හැම දාලා බලනවා මාළු බාණ්ඩ එකයි මාළු අහුවෙන්න. කොල්ල කුජිතයි කොල්ල අනාතයි. ඇයි නූතන දාපුනේ මෙතන දරුණුනේ. මගේ ආදර කතාවට මේ ලෙස එදිරිුනේ. අපේ ආදරේ තිබ්බේ ලිව්ව වගේ සමන් එදිරිමුනේ. හෙලෝ. තමසේ බියර් විතරද බොන්නේ? ඔව්. හෙලෝ. තමසේ මම එක සෙට් වල අවුරුදු එකමාරක්. ඔව්. හෙලෝ. තමසේ මම එක සෙට් උනත් හරි ගියන්න හම්බුන්නේ නැහනේ. මට එහෙමනේ කිව්වේ නේ. ඔව්. තව විනාඩියක් විතර දෙක පාරක් කරි මේ ෆෝන් එකට කෝල් එකක් ගත්තොත් ගාන මේ ෆෝන් එක කුඩු වෙලා යන පොළොවේ ගැන්නේ අන්න තියෙන හැමදේම එකපාර අහන්න.
හෙලෝ තමුසේගේ ප්‍රොෆයිල් එකේ නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තියෙන 1 years ago කියලා. ගිහාන් එක ගලක් උඩට වෙලා අරසු බෝතලයක් කටේ තියන් ගහපු ෆොටෝ එකක්. ඌ තමුසේ මෙන්ෂන් කරලා FB ස්ටෝරි දාපු එකක මෙමරි එක. තමුසේ මට බොරු කියලා අරක්කුත් දීලා ඌත් හම්බෙලා තිබ්බ. තමුසේ මහ බොරුකාර වල්බුරු හිකනලි. FB එකට පින් දෙන්න ඕනේ මට මේව පෙන්නන්න. බොරුකාරයා. පුරාණ පඬිවරයෙක් කියලා තියෙනවනේ Facebook එකේ තියෙන හැමදේම විශ්වාස කරන්න එපා කියලා. එහෙම ඉතින් ඇයි ඔයා? සගර්බර්ග් අයියේ මගේ තනියට පාළුවට කාන්සිට මට කිව්ව උඹ විතර. එහෙම උඹම ඇයි මට මෙහෙම ද්‍රෝහි උනේ? මේ පරමුණ මරායකට පාතින් යනවද? හෙලෝ මේ වීඩියෝ සේව් කරලා තියෙන තැන කහසාරේ කනන් ඉන්නේ ඉන්දියන් කෙල්ලෙක්ගේ වීඩියෝ එක සේව් කරලා තියෙන්නේ. මේ සවුන්ඩ් ට්‍රැක් එක ගන්න. ඒකට රශ්මිකා මන්දානාගේ වීඩියෝ 20ක් විතර එක දිගට සේව් කරලා තියන්නේ. මේ ෆිල්ම් එක ලස්සනයි නේ මේ. ඒකෙන් කැලලක ස්ටේටස් දාන්න ඔයයි මායි කියලා. එහෙනම් ඉන්නෝ මේ සේව් ලිස්ට් එකේ යටම තනි පුතක් තියෙන ගෑණියෙක් හොඳට ඇඳලා ඒක පේන්න නටන වීඩියෝ පහක් එක දිගට සේව් කරලා තියන්නේ. කලාත්මකයිනේ ඒකයි. මචං කෙල්ල රාත දියන් හිත දියන් පණ දියන් දෙන්න දින ඔක්කොම දියන්. නමුත් Facebook account එක දෙන්න එපා කියලා පුරාණ පඩිවරනොත් කලින් කියන්න තිබ්බා තිරිසනා. මේ ගෑණි හොඳට ඕම ඇති උඹ දැන් මගේ ෆෝන් එකේ කීවිතර ඇඟිලි ගැහුවා. තෝ මේ පාරම් මට මොනවාරි කිව්වොත් කියනවා මම උඹට සද්දකේ ඇඟිලි ගාගෙන කමෝටේ දුවන් වචනයක් කියපම් බලන්න වචනයක් කියපම්. හෙලෝ තමුසේ මොනවද ඔය කරන්නේ ගෑනු මිනිස්සුන්ගේ ජරා වීඩියෝස් තියෙන මැසෙන්ජර් ගෲප් වලට වෙනවා. ඊයා දැන් නම් බස්ටඩ් මචං අම්මට සිරි වුණා කොල්ලට සූරි වුණා. ඔබේ අමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත. ඔබේ අමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් ඉරා පහිනෝ එළියට. ඉරා ඔයයි මේ තමුසීට ෆෝන් ඔෆ් කළා මගෙන් බේරෙන්නේ. බල් වැඩ කරලා තමුසී වැරදි ගෑණියෙක් හැප්පුනේ. මේ අපේ ප්‍රශ්න අපි කතා කරලා විසඳගමු. ඔයා මොකද මෙහි ආවේ? දැන් යන්නෝ ගෙදර මම කෝල් එක දෙන්නම්. අපේ තාත්තලා දැම්මොත් ඉවරයි. ඉතින් එහෙනම් දැන් මේ මිනිස්සු දැනගන්න ඕනේ මේවා තමුසීගේ හැටි. මොකද දුවේ? මොකද? නෑ අංකල් මම මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දැන් අවුරුද්දකින්ද. මම අංකල් ඊයේ මෙයාගේ FB account එක ඉල්ලලා බැලුවා. කෙල්ලෝ ගොඩකට පැනහැල්. එළින් දීලා බලන්නකෝ අංකල්ගේ සල්ලිනේ. කියන්නද? කියන්න. අංකල් මේ හිතලා බලන්නකෝ උන්ට මේවට කරන් තියෙන්නේ. තොට මම ඒ මදිවට ගෑනු මිනිස්සුන්ගේ තරහා වීඩියෝස් තියෙන මැසෙන්ජර් ගෲප් වලටත් ඇතුළේ. මේ බලන්නකෝ අංකල් ඒ වගේ තියෙන ඒවා. ගුරුවා තාත්තේ යකෝ දැන්වත් මම මේ ගෲප් ටිකට ඇඩ් කරපන්කෝ. ඇයි මෙච්චර කාලයක් ඇඩ් නොකර හිටියේ?